හෙලෝ කොහොමද? අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ සුදු පුතාට විශේෂ දවසක්. අද අපි උදේම නැගිටලා සුදු පුතා ලෑස්ති කරගෙන මේ යන්න හදන්නේ එයාගේ මාස දෙකේ බෙහෙත් ටික විදින්න. ඔන්න දැන් එයා ලෑස්ති කරන රාජකාරිය තමයි දැන් තියෙන්නේ. දැන් මේ කරන්න යන්නේ එයා ආසම දෙයක් තමයි ක්‍රීම් ගාන එක. සතුටට උඩ පනිනවා. අම්මෝ දැන් නම් මෙයාගේ කෝලම් ගොඩයි. ඔන්න දැන් සුදු පුතා නම් ලෑස්ති. අපිට තමා දැන් ලෑස්ති වෙන්න තියෙන්නේ ඉතින්. අපි එතනට ගියාම මිඩ්වයිෆ් මිස් අපේ පුතාගේ බර බැලුවා. ඊට පස්සේ එතන ඉන්න ડોක්ටර්ට පුතාව පෙන්වන්න කිව්වා. ડોක්ටර්ට පෙන්නුවාම පස්සේ තමා බෙහෙත් ටික විදින්නේ. ડોක්ටර්ට පෙන්වන්න ඉන්න වෙලාවේ තමා මේ තාත්තා එක්ක කෝලම් කර කර hina වෙවි ඉන්නේ. එයා දන්නේ නෑනේ එයාට අද රිද්දන දවසක් කියලා. ડોක්ටර්ට පෙන්නලා ඉවර වෙලා අපි ආව බෙහෙත් විදින තැනට. මෙතනදී පංචසන්නිද එන්නත, මුඛ පෝලියෝ එන්නත, අජීවී පෝලියෝ එන්නත 3ක් දෙනවා. ඒ වුණාට බෙහෙත් 2යි විදින්නේ. එකක් ඩ්‍රොප් එකක් විදියට කටට දෙනවා. මේ පෙන්නන විදියට. ඔන්න දැන් තමා බෙහෙත් විදින්න හදන්නේ. එකක් අතට විදිනවා, අනිත් එක කකුලට තමා විදින්නේ. මගෙත් මේ පළවෙනි අත්දැකීමනේ මොකද්ද කරන්න ඕනි කියලා හිතාගන්න බැරුව මම මේ ඉන්නේ. ඔන්න දැන් අතට බෙහෙත් එක විදින්න තමා හදන්නේ. හයියෙන් නඩන්න ගත්ත ඒ වෙලෙන් නම් හිතාගන්න බැරුව හිටියේ මොකද්ද මං කරන්න ඕනි කියලා. අතට වඩා කකුලට විද්ද වෙලාවේ තමයි මෙයා ගොඩක් හයියෙන් නඩන්න ගත්තේ. පව්වනේ. අම්මෝ අඬන විදිය දැක්කම හරිම දුකයි. ඒත් ඉතින් එයාට හොඳක් නේ කරන්නේ. ඒක නිසා ඉවසගෙන හිටිය. දැන් මේ කකුලට බෙහෙත් විදින්න තමා හදන්නේ. බෙහෙත් ඉදලා පැය භාගයක් අපිට එතන ඉඳලා යන්න කිව්වා. ඇලර්ජික් තියෙද කියලා බලන්න ඕන නිසා. අපිට මිඩ්වයිෆ් මිස් කිව්වා උණ ආවොත් පැය 6න් 6ට පැරඩෝල් සිරප් දෙන්න කියලා. මෙයාට හවස් වෙද්දි හොඳටම උණ ආවා. අපි පැරඩෝල් සිරප් එක දුන්නා. පව්වනේ ඉන්න විදිය දැක්කන් දුකේ බෑ. එහෙනම් තවත් දවසකින් හමු වෙමු. Thank you for watching.